ආයුබෝවන් ක්‍රිකට් ලෝලි හැමෝටම 2026 T20 ලෝක කුසලානේ ආරම්භ වෙන තව ඇත්තේ පැය කිහිපයක් විතරයි. හැබැයි මේ වෙලාවේ ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය මගින් ශ්‍රී ලංකා සංචිතයේ ඉතාමත් තීරණාත්මක සහ හදිසි වෙනස්කමක් ගැන වාර්තා කරලා තියෙනවා. මොකද්ද මේ වෙච්ච වෙනස? කවුද සංචිතයෙන් එළියට ගියේ? කවුද අලුතෙන් ආවේ? අද සුපුන් විත් ක්‍රිකට් තුලින් කතා කරමු මේ ගැන. ලෝක කුසලානේ නම් කරපු ශ්‍රී ලංකා සංචිතයේ වේගපන්දු බලෑනිය තමයි මේ විදිහට වෙනස් වෙලා තියෙන්නේ. මුලින් සංචිතයේ හිටපු ඒෂාන් මාලිංග වෙනුවට අත්දැකීම් බහුල වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන්ව සංචිතයට කැඳවලා තියෙනවා. අවසානට දැන් සංචිතයේ මේ විදිහට තමයි තියෙන්නේ. පැතුම් නිසංක, වනිදු හසරංග, කුසල් මෙන්ඩිස්, මහීස් තීක්ෂණ, කුසල් ජනිත් පෙරේරා, දුස්මන්ත චමීර, චරිත් අසලංක, මතීස පතිරණ, නායක දසුන් ශානක, අලුතෙන් සංචිතයට කැඳවුණු ඒෂාන් මාලිංග වෙනුවට කැඳවුණු ප්‍රමෝද් මදුෂාන්, කමිදු මෙන්ඩිස්, දුනිත් බෙල්ලාලගේ, කමිල් මිශාර සහ පවන් රත්නායකගේ සමග ජනිත් ලියනගේ. ඒෂාන් මාලිංග වගේ දක්ෂයෙක් ඉවත් වෙලා ප්‍රමෝද් මදුෂාන් වගේ පවර් ප්ලේ එකේ දක්ෂතා පෙන්වන ක්‍රීඩකයෙක් ඇතුළත් වීම ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකාවට කොයි වගේ බලපෑමක් කරයිද? ප්‍රමෝද්ගේ අත්දැකීම් මේ වෙලාවේ අපිට ගොඩක් වටිනවා කියලා තමයි ක්‍රීඩා විචාරකයන් පවසන්නේ. ඉතින් ඔබේ අදහස කුමක්ද? ශ්‍රී ලංකා කණ්ඩායමට වාසියක් වෙයිද? ඒෂාන් මාලිංග වෙනුවට ප්‍රමෝද් මදුෂාන් එන එක ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ උණුසුම් ක්‍රිකට් පුවත් එසැනින් දැනගන්න සුපුන් විත් ක්‍රිකට් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තවත් අලුත් වීඩියෝකින් හමු වෙමු. ඔබ සැමට ජයග්‍රාහී දවසක් වේවා.